පන්සිල් සමාදන් වෙන්නට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณกมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิอัปปมาเดนะสัมปาเดตสมันตาจักรวาเลสุอัตรากัจฉันตุเทวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขโมกขดังธัมมัสสวนะกาโลอะยังบดันตาธัมมัสสวนะกาโลอะยังบดันตาธัมมัสสวนะกาโลอะยังบดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะකාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි මිස්සාගා බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම අපේ සරණපාල මාහිමිපාණන් වහන්සේ විනීත ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙහි වැඩ සිටින අපේ කල්යාණ මිත්‍ර සියලු ස්වාමින් වහන්සේලාගෙන් අපි පාදාභිවන්දනයෙන් යුක්තව අවසර ඉල්ලා සිටිනවා මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා. පින්වතුනි අද ධර්මානුශාසනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරනවා අසංගා බෝගෙදර මහත්මිය ගීතිකා සහ සමන්ත මහත්මාණන් ඒ පවුලේ අය දර්ශනී සහ චන්දන ඒ පවුලේ ඇත්තෝ නිලූකා සහ ඩෙනිස් කියන ඒ පවුලේ පින්වත් පිරිස ගුණරත්න සහ හර්ෂී ඉන්දික කියන මහත්ම මහත්මීන් සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් දරුවන්ටත් ආශිර්වාද කරලා අද තමන්ගේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට
පින් අනුමෝදන් කරලා තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට කටයුතු කරන්නේ. පින්වතුනි, මේ උතුම් පින් කටයුත්තට මේ කටයුතු ඔයත් සංවිධානය කරද්දී මෙවර අපව මේ රටට මේ ධර්මදේශනා පින්කම් මාලාව සඳහා වැඩම කරන්නට දායක වුණා දායක සභාවේ සභාපතිතුමන් රංජන් මැතිතුමා, මේනුකාතු කෝරළ මැතිණිය, ශානක මැතිතුමා, ඉනෝකා ඈපා මැතිණිය, ඒ වගේම අනුරුද්ධ සහ නිරෝෂා වැලිගමගේ ඒ පවුලේ පින්වත් පිරිස, අනෝම සහ ශාලිනී අල්විස් පවුලේ පිරිස, ඒ වගේම සංක සහ චමිලා කස්තුරි ආරච්චි කියන පින්වත් පවුල්වල දායක පිරිස තමයි අද මේ උතුම් පින්කම් මාලාව සඳහා අපව වැඩම කරවන්නට අපකැප වෙලා කටයුතු කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කම් මාලාවට අපේ නායක හමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඇතිව බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙනවා. දවසින් දවස දායකත්වය ගන්න පින්වත් පිරිස වගේම ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන පිරිසත් විශාල කැපවීමක් කරනවා මේ පින්කම් මාලාව ලස්සනට සාර්ථකව වැඩි පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් සිද්ධ කරගන්නට. අපේ කල්යාණ මිත්‍ර සර්ණපාල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ නායක ස්වාමීන් වහන්සේට විශාල අනුග්‍රහයක් ලැබෙනවා මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරගනිද්දී. ඉතින් මේ වසරේ දෙවැනි දිනය අපි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන ඔයත් හැම කෙනෙක්ම හොඳට අද දවසේ දේශනාවෙනුත් දහම් කොටාසයක් ඉගෙන ගන්නට වීරිය කරන්නට ඕන. ඊ අපේ සාකච්ඡා කරා තෘෂ්ණාව කොයි ආකාරයට අපගේ සියලුම දුක්ඛ දෝමනස්යන්ට මූලයක් වෙනවාද කියන එක පිළිබඳව. කොහොමද තෘෂ්ණාව සෑම ප්‍රශ්නයක්ම නිර්මාණය කරන්නේ? හෝ දැනට තියෙන සියලුම ප්‍රශ්නයන්හි යට තිබෙන පදනම විදියට, ප්‍රධාන හේතුව විදියට තෘෂ්ණාව හඳුනා ගැනීමට අපි ඊයේ දේශනාවේදී සරල නමුත් තථාගත දහමට අනුව විග්‍රහයක් විවරණයක් සිදු කරගත්තා. අද මම සූත්‍රයක් තෝරාගත්තා. ඒ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ මේ ප්‍රේම දෝෂ සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ තියෙන්නේ. ප්‍රේම කියලා කියන්නේ ආදරය, ප්‍රේමය, ස්නේහය නේද? තව විදිහකට කිව්වොත් ආයෙත් කියන්න තියෙන්නේ තණ්හාවම තමයි නේද? ආයෙත් තණ්හාවම තමයි. අර මේක ප්‍රේම කියන වචනය ඇතුලේ තමයි බුදුහාමුදුරුවෝ, මොකද මේ සම්මුති ලෝකෙ තිබිච්ච වචනනේ භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කළේ මේ ධර්මය විවරණය කරලා දෙන්න. පරමාර්ථ සත්‍යයක් විවරණය කරාට සම්මුති ලෝකෙ තිබිච්ච වචන තමයි අනුග්‍රහ කරගත්තේ. මොකද මේ වචන වලින් ආමන්ත්‍රණය කරනකොට, කතා කරනකොටනේ අවබෝධ වෙන්නේ. ඒ වචන වලින් තමයි මිනිස්සුන්ට සමීප. ඉතින් මෙහි ප්‍රේමයෙහි දෝෂ කියන අර්ථයෙන්ම නෙමෙයි මේ කතාව තියෙන්නේ. ප්‍රේමය නිසා ද්වේෂය උපදින්න පුළුවන් විදි. ඕ ද්වේෂය නිසා ප්‍රේමය උපදින්න පුළුවන් විදි ගැන. ඒ කියන්නේ මේ චෛතසික දෙක, ප්‍රේමයයි ද්වේෂයයි එකිනෙකට අනුග්‍රහ කරගෙන, උපකාර කරගෙන ගමන් කරන විදිය අපේ මනසේ අපිට අවබෝධ කරගන්නට මේ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මඟ පෙන්වනවා. මොකද මේ දර්ශනය නිවැරදි කර ගැනීම, මේ කර්ම පිළිබඳව නිවැරදි දැක්ම ඇති කර ගැනීම තමයි පළවෙනි පියවර. මොකද නිවැරදි දර්ශනයක් ඇතිවීමම
සමහර ආශ්‍රවයන් සමහර කෙලෙස් ප්‍රහීන වෙන්න හේතුවක් වෙනවා. සබ්බාසව සූත්‍රය ඔබ ඉගෙනගෙන තියෙනවා කොතෙකුත් මජ්ක්‍ධිම නිකායේ මේ ශාලාවෙම කොතෙකුත් සබ්බාසව සූත්‍රය සාකච්ඡා කරලා ඇති. ඒදි දස්සනා පහතබ්බ කියලා නේ. නිවැරදි ඥාන දර්ශනයක් ඇති කර ගැනීමෙන් සමහර ආශ්‍රවයන් දුරු වී ප්‍රහීන වී යන බව ඔබ අවබෝධ කරගෙන තිබෙනවා. ඒ දර්ශනය ඇති වෙන්න සද්ධර්ම ශ්‍රවණය නේද? ඊළඟට සද්ධර්මය සාකච්ඡා කිරීම උපකාර වෙනවා. ඒ දැක්ම ඇති වෙන්න, සම්මාදිට්ඨිය ඇති වෙන්න, සදහම් ඇහිම, සදහම් සාකච්ඡා කිරීම ලොකු අනුග්‍රහයක් වෙනවා. ඒ නිවැරදි දර්ශනයක් අප තුළ ඉපදෙන එක. එතකොට දැන් අපි ඊයේ සාකච්ඡාවේදී මේ තෘෂ්ණාව දුරු කර ගැනීමේ ක්‍රම මොනවාද කියලා සාකච්ඡා කරේ නැහැ. මොකද ඔබ දන්නවා ඊට බුදුහාමුදුරුවෝ දේශනා කරපු වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. සීල සමාධි ප්‍රඥා වශයෙන් ඕනනම් මුලින් ඉඳලා අනිත් පැත්තට උනත් සකසන්න පුළුවන් ප්‍රඥා සීල සමාධි වශයෙන් ඒක තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ පුහුණුව කොතනින්ද යන්නේ කියලා තීරණය වෙන්නේ. කොහොම නමුත් තෘෂ්ණාව දුරු වෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ද්වේෂය දුරු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන්. බණ අහලා හෝ භාවනා කරලා හෝ දම්පැන් දීලා හෝ මොන ක්‍රමයකට හෝ වැඩෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ ඒ සඳහා පාවිච්චි කරන ක්‍රමෝපාය මොකක් වුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන්න ඕන. එතකොට ඒකට අර දානයෙන්, සීලයෙන්, භාවනාවෙන්, ඒ ඔස්සේ ගොඩනගා ගන්න සමාධියෙන් මේවෙන් අනුග්‍රහ ලබා ගන්න පුළුවන්. උදව් ලබා ගන්න පුළුවන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අප තුළ දියුණු කරගන්න. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව දියුණු කරගන්නට අනුග්‍රහ ලබා ගන්න පුළුවන් ඔය හැම පුංචි පින්කමකින්ම. දැන් කඨින ජීවර පූජාවෙන් වුණත් පහුගිය දවසේ කරපුව ඔබට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගන්න තමයි අනුග්‍රහ ලැබුණේ. එයින් දුරු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් කඨින ජීවර පූජාව මහා පින්කමක් නේ. එයිනොත් සිද්ධ වෙන්නේ තණ්හාව දුරු වෙන එක. ද්වේෂය දුරු වෙන එක. මෝහය දුරු කරගන්න එක. අය වෙන මොනවත් තියෙන්න බෑ. ඉතුරු ඒවා මේ අතුරු ලාභනේ. අතුරු ලාභ තියෙන්න පුළුවන්. ඒ අපි තෘෂ්ණාව දුරු කරගන්න මහා පින් කුසල් කරද්දී ආනිසංස ලැබෙන්න පුළුවන් එක ඒවා. ආනිසංස ලැබෙන උදාහරණයක් ගත්තොත් මේ ධර්මානුශාසනා පින්කම් මාලාවට සම්පූර්ණ දායකත්වයේ දරන අයටත් එක් දවසේ දායකත්වයේ දරන අයටත් ලැබෙන ලොකුම අනුග්‍රහය තමයි ධර්මය පියවරෙන් පියවර අවබෝධ කරගනිමින් තෘෂ්ණා, ද්වේෂ, මෝහ ආදී අකුසල මූලයන් තමන්ගේ సంతාණයෙන් දුරු කර ගන්නට අවශ්‍ය කරන දැනුම ඔබට sannivedana වෙනවා. ඔබගේ බහුසුතභාවය දියුණු කර ගැනීමට ඒ සඳහා ශ්‍රුතය දියුණු කර ගන්න අනුග්‍රහයක් තමයි ලැබෙන්නේ. හැබැයි ඒ අතරතුරේ තව ඒවා ලැබෙනවා. මොනවාද? පොඩි ප්‍රශංසා හම්බ වෙනවානේ. ඕගොල්ලොත් මේ සැරේ ස්වාමීන් වහන්සේ වැඩමුවේ. හොඳයි. හොඳයි. ඊළඟට එක් දවසේ බණ දේශනාවට සහභාගී වෙලා අනේ අපිටත් කියපු එක හොඳයි. ගොඩක් ස්තුතියි අපිටත් මතක් කරාට. පොඩි කැම වේලක් භුක්ති විඳින්න හම්බ වෙනවා නේද? ඒ වගේ වෙන ලාභ තියෙනවා. පොඩි ඒවා. ඒවට නෙමෙයි ධර්ම දේශනාව සංග්‍රහය. ඒ කියන්නේ දැන් අද බණෙන් පස්සේ ෂෝටිස් කන්න දෙනවලු. ඒකට නෙමෙයි බණ සංවිධානය කරන්නේ. මේ මාව මේ ලංකා ජපානයේ ඉඳලා මෙහෙට වඩම්මන්න ඕනේ නෑනේ. ෂෝටිස් කන්න දෙන්න ඕනේ හින්දා. ඒක වෙනම එකක්. මේ මූලික පරමාර්ථය වෙන එකක්. ඒක වෙද්දි තව ඒව වෙන්න පුළුවන්. ඒකයි මට ඔබට කියලා දෙන්න ඕනේ. ඒ නිසා මේ දේශනාවල මූලික අරමුණ තමයි කෙලස් දුරු කරගන්නට, උතුම් මධ්‍යම ප්‍රතිපදාව වැඩි දියුණු කරගන්නට, වඩා ගන්නට ඔබට අනුග්‍රහ කිරීම, මඟ පෙන්වීම, ඒ සඳහා අවශ්‍ය කරන වීරිය සම්පාදනය. හැබැයි ඒ අතරේ
අමතර ආනිසංස ඔබට ලැබෙන්න පුළුවන්. දැන් මේ ප්‍රේමයෙහි තිබෙන ස්වභාවයන් 4ක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රේමය සහ ද්වේෂය පිළිබඳව පෙන්වනවා. එකක් තමයි ප්‍රේමය හේතු කරගෙන ප්‍රේමය උපදිනවා කියලා. ප්‍රේමය හේතු කරගෙන ප්‍රේමය උපදිනවා. ඒක පාලියෙහි පෙන්නනවා ප්‍රේමා ප්‍රේමං ජායති. ප්‍රේමය හේතු කරගෙන ප්‍රේමය උපදිනවා. දැන් ඒක තථාගතයන් වහන්සේ විස්තර කරලා දෙන්නේ කොහොමද? දැන් යම් කිසි කෙනෙක් කවුරුන් හෝ පිළිබඳව එයාගේ රූපය ගැන නේද? කැමැත්තක්, ඇල්මක්, එයාගේ ශබ්දය ගැන, පහස ගැන නේද? මෙහෙම යමෙකු පිළිබඳව හදාගත්ත ප්‍රේමයක් කාට හරි තියෙනවා. ඉතින් අපිට කවුරු හරි ගැන ප්‍රේමයක් තියනකොට ස්වභාවය මොකද්ද? අපි ඊටාම කැමති අපි කැමති කෙනාට අපේ විදියට නෙමෙයි. තව කවුරු හෝ එයාගේ ಗುಣ වර්ණනා කරනවා නේද? කැමතිද? ඒ කියන්නේ ඔබ කාට හරි කැමැත්තකින් ඉන්නවා, ආසාවකින් ඉන්නවා, කවුරුන් හෝ ඇවිල්ලා එයා ගැන තව තවත් ඔබට ආස හිතෙන දේම කියනවා නම් එතකොට මොකද වෙන්නේ ඔබට? ඒ කියන කෙනා ගැනත් මොකක්ද උපදින්නේ? ප්‍රේමය උපදිනවා. ඒකයි කිව්වේ ප්‍රේමා ප්‍රේමං ජායති. ඔබ යම් කිසි කෙනෙකු පිළිබඳව ප්‍රේමයෙන්, කැමැත්තෙන්, ආදරෙන්, තණ්හාවෙන් ඉන්න වෙලාවක, ආශාවකින් ඉන්න වෙලාවක කවුරු හරි කෙනෙක් ඔබට ඒ ඔබ කැමති වෙච්ච අරමුණ පිළිබඳව තව තවත් ඔබ උද්‍යෝගිමත් වෙන කරුණුම සඳහන් කරනවා. උදාහරණයකට යමු, පුත්‍ර ප්‍රේමයෙන්, දුහිතෘ ප්‍රේමයෙන් ඔබ ඉන්නවා. ඔබගේ දරුවෝ ගැන දැඩි ස්නේහයකින්, දැඩි ආදරයකින් ඔබ ඉන්නවා. එහෙම ඉඳිද්දී ඔබගේ යහළුවෙක් හෝ ඔබ දන්න කියන කෙනෙක් ඔබගේ දියණිය ගැන, ඔබගේ පුතුණුවන් පිළිබඳව එයාලා ඉගෙන ගන්න දක්ෂ විදිය ගැන, එයාලගේ ඇවතුම් පැවතුම් ගැන, එයාලගේ තියෙන ගුණවත්කම් ගැන ඔබත් එක්ක කියනවා. එතකොට ඔබට ඒ දරුවන් පිළිබඳව ප්‍රේමය විතරක් වර්ධනය වෙලා නවතින්නේ නැහැ. ඔබට අර වර්ණනාව කරන කෙනා ගැනත් ඔබේ මනසේ විශාල පැහැදීමක් නේද? ප්‍රේමයක්, කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඒක අපේ මනසේ තිබෙන රටාවක් පින්වතුනි. ඒක අපේ මනසේ රටාවක්. ඔබ ඒක ඔබ තුල උපදිනකොට මේ ධර්ම කොටස තමයි ඔබට වැටහෙන්න ඕන. මේ උපදින්නේ මොකද්ද? ප්‍රේමය නිසා ප්‍රේමයක්. ඔබ කියන්නේ නේද? හරි හොඳ මිනිස්සු. අපේ දරුවන්ගේ දියුණුව ගැන හරි සතුටින් කතා කරනවා. අන්න ඒ ඉපදිලා තියෙන්නේ අර ඔබට තියෙන තණ්හාව නිසාම තව තණ්හාවක් ඉපදිලා. ඔබට තියෙන ඇලීම තව පැත්තකට ඇලෙන්න පටන් ගන්නවා. තව එක් තැනකට යනවා. මේවා අඳුන ගන්න ඕන. නැත්තම් එහෙම මේ ප්‍රේමයෙන් මේ ප්‍රේමයක් අලුතින් උපදින එක, ඒක තණ්හාවෙන් තණ්හාවක් උපදින්න පුළුවන් කියන එක අපි හරියටම අපේ නුවණට එකතු වෙලා තියෙන්න ඕන. ඒක අපේ ප්‍රඥාවේ තව එක පරාසයක තියෙන්න ඕන ගිහිල්ලා. එතකොට තමයි අපි අවබෝධයෙන් ඉන්නේ. අපි අවබෝධයෙන් ඉන්නේ එතකොට. නැත්තම් අපි වසඟ වෙන්න පුළුවන්. අපි දන්නේ නැතුව හිටියාම මේ වෙන්නේ මේකයි කියලා
අපි ගොඩාක් වෙලාවට ඒක නිමා කරගන්න ඉඩ තියෙන්නේ දුකින්. අඩුම අපිට ඒ චෛතසිකයේ ඇතිවීම නවත්තන්න බැරි නම් නේද? ඒක දැනගෙන ඉන්න ඕන. වෙන්න මේකයි. මේ උනේ මේක. මේ මට මෙයාට කැමති මොකද මෙයා මං කැමති එකට කැමති නිසා. ඔගේ තව එකක් තියෙනවා. ඔබ ප්‍රේමයෙන් ඉන්න ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට තව එක්කෙනෙක් ප්‍රේම වුණොත් මරාගෙන මැරෙන්න යන්න පුළුවන්. ඒ කියන්නේ ඔක ළමයින්ගේ වගේ නෙමෙයි. දැන් වර්ණනා කළත් තමන් ප්‍රේම කරන කෙනා ගැන වර්ණනා කරන්න ඕන ඔයාට එයා ලැබිච්ච එක හොඳයි කියලා. එහෙම නැතුව මේ වෙනම වෙන් කරලා අරන් එයාව වර්ණනා කරන්න ගත්තොත් ඔබට උපදින්නේ ප්‍රේමය ගැන ප්‍රේමය නෙමෙයි. නේද? ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්නේ නැහැ. බය උපදින්න පටන් ගන්නවා. මේ මොකාට දෙන්නේ? මේ ඇයි? අමුතු ලැබියාවක් මොකද? ඒ මොන ආලයක්ද? ප්‍රශ්න. හොඳට අවබෝධ කරගන්න මේ අපේ මනස අහිංසක නෑ. ප්‍රේමය නිසා ප්‍රේමය උපදිනවා කිව්වට ඒක වෙන්න ඕන තමන්ගේ සීමාවේ. හොඳයි. තමන්ට අනතුරක් නැති සීමාවේ තමයි ඒ වර්ණනා ඇහෙන්න ඕන. ඒ වර්ණනා ඇහෙන්න ඕන තමන්ට අනතුරක් නැති සීමාවේ. තමන් අනාරක්ෂිත නොවන සීමාවේ තමයි ඒ ප්‍රශංසා ඒ තමන් ප්‍රේමයෙන් ඇලුණු කෙනා ගැන ඒ අරමුණ ගැන ප්‍රශංසා අගය කිරීම නේද? ඒ ලබා දෙන හොඳ කමෙන්ට්ස් ඒවා ඔක්කොම තමන්ට දැනෙන්න ඕන ආත්ම විශ්වාසයක් එන්න ඕන මේ මගේදී අහිමි වෙන්න කරන වර්ණනාවක් නෙමෙයි. මේ ප්‍රශංසාව මගේකට අභියෝගයක් නෙමෙයි. මොකද අපි ඔය ඕනවට වඩා වර්ණනා කරගෙන එනකොටත් අපිට අර ඉන්සිකියුරිටි කියන එක එනවා. බයක් එනවා. එතකොට අපි ඉක්මනින්ම කියන වැඩි හොඳත් නරකට ඕනවට වැඩිය හොඳ කියාගෙන එනවා. ඒකට බයයි. ඒ මනසේ ඇති. මනස හැම සිත්සේම තමන්ගේ සුරක්ෂිත භාවය ගැන නේද? තමන් උපාදානය කරගත්තු දේහි රැකවරණය ගැන අවදිමත්. ඒව ගැන අවදිමත්. ඒ තමන්ගේ තණ්හාවට මැදට කවුරු පනිනවට ඉඩක් තියන්නේ නැහැ තණ්හාව. ඒක වහාම අපිට පෙන්නනවා. මේකයි කාරණේ කියලා. ඒ හින්දා ඔබ මේ ප්‍රේමය නිසා ප්‍රේමය මේ හටගන්නවා කියලා දැනගනිද්දිම අර කොටසක් දැනගෙන ඉන්න ඕන. ඒ හටගන්නේ Tamanට අනතුරක් නැති සීමාවේ පමණයි. ළමයෙකුට නත් එහෙමයි. දැන් ඔබගේ දරුවා ගැන ඔබට තියෙන ප්‍රේමයෙන් ඔබ මත් වෙලා කැමැත්තෙන් උමතු වෙලා ඉඳිද්දී තව කවුරු හරි ඔබේ දරුවා ගැන ප්‍රශංසා කරනවා. හැබැයි ඒ ප්‍රශංසා කරමින් අගය කරමින් වර්ණනා කරමින් ඔබට වඩා ඒ දරුවට එයා ලං වෙන්න දඟලනවා නම් නේද? අන්න ඔබ කියනවා ඒ ආන්ටිගෙන් ටිකක් ඈත් වෙලා හිටියොත් හොඳයි වගේ නේද? ඔද ආන්ටි එනකොට හොඳ නෑ. මොනවා ඔළුවට දාන්නද දන්නේ හදන්නේ. ඔබ මේ ඒ කියන්නේ ඔබම සමහරට මුලින් කියපු හොඳයි කියපු එක්කෙනා ගැන දරුවත් එක්ක ආයෙ කතා කරනවා. ඒ කතා කරන්නේ ඇයි? ඔබ බය වෙනවා මේ ලංවීම කොතනකින් කෙලවර කරන්නද හදන්නේ. ඇයි මේ ලං වෙන්නේ මෙච්චර? ඒ නිසා අපි ප්‍රිය වෙච්ච අපිට කාන්ත වෙච්ච අපිට මනාප වෙච්ච අපිට ඇල්මක් ඇති වෙච්ච වස්තුන් පිළිබඳව තව කෙනෙක් ඇල්මෙන් ප්‍රියව මනාපව කතා කරනකොට ඒ කතා කරන කෙනා සම්බන්ධව අපට යම් කිසි ආකාරයකට ප්‍රේමයක් ඉපදෙනවා. ඉපදුනාට අපි වහාම අපහු ඒකත් අනාරක්ෂිත සීමාවට යනවද කියලා අවදිමත් වෙනවා. ලෞකික ජීවිතේදී එහෙම අවදිමත් වෙන්නත් ඕනේ. තේරුණාද? ලෞකික සීමාවෙද්දී ලෞකික ජීවිත ගත කරනකොට ඔයත්තන්ට එහෙම අවදිමත් නොවි බෑනේ. මොකද සමහරු ලං වෙන්නේ එහෙම වර්ණනා කරගෙන තමයි. ඒකනේ යථාර්ථය නේද? මොකද හොඳ දන්නවා අපි දන්නවා
එහෙම අපිට ලං වෙන්නත් පුළුවන් වෙන්නේ අපිව වර්ණනා කරන එක්කෙනෙකුටයි කියලා. අපි ඒ ප්‍රශංසාවට, ඒ වර්ණනාවට කැමති වෙන්න අපි අඳුරකට ගෙනියන්න පුළුවන් කියන එක අනිත් පාර්ශ්වයේ තේරුම් ගන්නවනේ. ඒ නිසා මේ නිවන් මාර්ගට අදාළව මේ යථාර්ථය තේරුම් ගන්න ගමන්ම නේද? මම යෝජනා කරනවා ඉතින් ලෞකික ජීවිතේට ජීවත් වෙනකොට ඔය ඇත්තෝ ඒ තමන් ප්‍රේමයෙන් කැමැත්තෙන් ඇලිලා ගැලිලා ඉන්න කෙනා ගැන තව කෙනෙක් යම් ප්‍රශංසාවක් වර්ණනාවක් කරගෙන එනවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න. සතුට වෙන ගමන්ම අවධානයෙන් ඉන්න. මොකද නැත්නම් සතුට මහා වේදනාවකින් නිම වෙන්න පුළුවන්. නේද? මොකද ප්‍රේමය නිසා ඉපදිච්ච ප්‍රේමය සතුටින් ඉවර වෙනවයි කියලා එකක් නැහැ. ප්‍රේමය නිසා ප්‍රේමය ඉපදුනත් ඒක නිම වෙන්න පුළුවනුත් කොතනින්ද? දුකකින්. දුකකින්නේ. එයා ඔබගේ ප්‍රේමණීය සම්පත එයා අත්පත් කර ගැනීමකින් ඔබ දුකටපත් වෙන්නත් පුළුවන්. ඊළඟට එක මාසෙක ඔබට පක්ෂග්‍රාහීව ඒ පෙන්වන දයාව, ස්නේහය, ප්‍රේමය ඊළඟ මාසෙ ටිකක් අඩුවෙන් පෙන්වන්නත් පුළුවන්. එතකොටත් ඔබට ඇති වෙන්න පුළුවන් මොකද්ද? ආයෙත් දුකක් ඇති වෙන්න පුළුවන්. දැන් ඉස්සර වගේ කැමැත්තකින් කතා කරන්න ඊර්ෂියා හිතිලද කොහෙද? නේද? ටික දවසක් ඉන්නකොට කාටත් ඔහොම තමයි. ඊර්ෂියාවක් ඇවිල්ලා වගේ. ඉස්සර හරියට කියා හිටිය නේද? හොඳයි ගගා. දැන් කියවෙන්නේ නැහැ නේද හිටලවත්. තේරුණා? ඒ කියන්නේ ප්‍රේමය නිසා ප්‍රේමය හටගත්තොත් එතන නිකන් සැප ඉතුරු වෙනවයි කියලා ඔළුවේ මනස්ගත හදාගන්න එපා. ඒක කොයි පැත්තකින් හරි කරකිලා ආයෙත් දුකට තමයි වැටෙන්නේ. ආයෙත් දුකටමයි වැටෙන්නේ. ආයෙත් ඔබට වේදනාව ඉතුරු කරනවා. අසහනේ, බය නේද? මේ සියල්ල ඔබට උපදවනවා. එහෙනම් පළවෙනි කාරණේ දැන් ඔබට ඊටම පැහැදිලි නේද? මොකද්ද? ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්න පුළුවන්. ඒකේ තව පැති කීපයකුත් මම ඔබට සඳහන් කළා. භාග්‍යවතුන් වහන්සේ වදාළ පළවෙනි කාරණේ ඒක. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රේමා දෝසෝ ජායති. ප්‍රේමය මොකද කරවන්නේ? ද්වේෂය උපදවන්නත් පුළුවන්. ප්‍රේමය ද්වේෂය උපදවන්නත් පුළුවන්. ඒකේ මූලික සංකල්පය තමයි, අදහස තමයි වටහා ගන්න තියෙන කාරණාව. දැන් අපි ප්‍රේම කරන, අපි ආදරය කරන, අපි කැමති කිසිවෙකුට තව කෙනෙකු වචනයක්වත් කියනවට තරහෙන් අකමැත්තෙන් වචනයක්වත් කියනවට අපේ මනස එකඟ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් අපිට පෙනුනොත් අපි ප්‍රේම කරන, අපිට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, ඉෂ්ට වූ අරමුණ සම්බන්ධව විවේචනාත්මක අදහසකට එනවා කියලා. අන්න ඒ ප්‍රේමය නිසා ඊළඟට උපදින්න පටන් ගන්නවා මොකද්ද? ද්වේෂය. ඒ ප්‍රේමය නිසාම ද්වේෂය උපදිනවා ඊළඟට. ඒ ඇයි ද්වේෂය? තමන් ප්‍රිය දේ ගරහන්නේ නැහැ. තමන් ආදරය වෙච්ච දෙයට කෙනෙහිලිකම් කරන්නේ නැහැ නිසා. අවුරුදු 15, 16, 17 වගේ වයස්වල ඉන්න දරුවෝ කට හරි කෙනෙකුට ප්‍රේම සිතුවිල්ලක් හටගත්තොත් අනිවාර්යෙන්ම අම්මලා තාත්තලා ඒ වයස්වලදී ළමයින්ට විරුද්ධ වෙනවද නැද්ද? විරුද්ධ වෙනවා. නැහැ. දැන්ම ඔයා ඒ වගේ සම්බන්ධකම් වලට යන්න ඕනේ. ඕක ගැලපෙන දෙයක් නෙමෙයි. ඔයා තව ඉගෙන ගන්න ඕන. ඔය මං කියන්නේ වැදගත් විදියට කියන හැටි. ඔහොම නෙමෙයි කියන්නේ. නේද? ඔහොම කියනවා නම් බැරිය. නේද?
ඉතින් ඔබ කියන්න තියෙන හොඳ විදියට කියනවා නේද? එතකොට ඔබ දන්නවා ළමයාගේ මනසේ එතකොට ඔබ සම්බන්ධව උපදින්නේ මොකද්ද? ද්වේෂය. ඔබට ළමයාගේ ක්‍රියාව සම්බන්ධව ඉපදෙලා තියෙන්නේ ද්වේෂය. ඇයි ළමයාගේ ක්‍රියාව සම්බන්ධව ඔබට ද්වේෂය ඉපදුනේ? ළමයාට ප්‍රේමයෙන් ඉන්න නිසා. අන්න ප්‍රේමය ද්වේෂය උපදවනවා. තේරුණානේ නේද? දැන් ළමයාගේ ක්‍රියාව සම්බන්ධව ඔබ ද්වේෂයෙන් කතා කරනවා. ඒ මොකද ළමයා සම්බන්ධව ඔබට තියෙන ප්‍රේමය නිසා. එතන ප්‍රේමයෙන් ද්වේෂය උපදවනවා. ඊළඟට ළමයාට ඒක අහන් ඉන්නකොටත් නේද? ළමයාට ඒක අහන් ඉන්නකොටත් මේ අපේ අම්මා මේ මගේ නිදහස නැති කරන්න එනවා. අපේ තාත්තා මගේ නිදහස නැති කරන්න එනවා. ඒගොල්ලොන්ට ඕනේ අයද මම බඳින්න ඕන නේද? කියලා මම ආදරය කරන්නේ මට ඕනි කෙනෙකුට. ඕගොල්ලෝ හැදුවා කියලා ඕගොල්ලොන්ට පුළුවන් ද එහෙම එන්න කියලා. ඉතින් මේ රටේ නම් ටිකක් රයිට්ස් ගැන තියෙනවනේ නේද? ඒවා කියන්න පුළුවන්. මේ ඉතින් එහෙම එන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ තමයි ඒ දරුවාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවොත් ඒකත් ධර්මානුකූලව වටහා ගන්න. එයා ඔබත් එක්ක ද්වේෂ සහගත වෙන්නේ ඔබට ආදරේ නැති හින්දා නෙමෙයි. එයා ඔබටත් ආදරේ. ඔබ ගැනත් ප්‍රේමයක් තියෙනවා. හැබැයි එයාගේ අනිත් ප්‍රේමයට ඔබ එරෙහි වෙනකොට ඒ ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. තේරුණාද? ඒ ප්‍රේමය නිසා ද්වේෂය හට ගන්නවා. ඊළඟට ඔබට තියෙන ප්‍රේමයත් ඒ ද්වේෂය හට ගන්නට හේතුවක් වෙනවා. කොහොමද? ඒක වෙන්නේ එයා ඔබට තියෙන ප්‍රේමයේදී අපේක්ෂා කරනවා එයා ආස හැමදේම ඔබ දෙයි කියලා. තේරුණානේ? යාර මේ ගෑනු ළමයාට හෝ පිරිමි ළමයාට තියෙන ප්‍රේමය හින්දා විතරක් නෙමෙයි ඔබගේ විරෝධයේදී යාට ද්වේෂය එන්නේ. ඔබ යාට පුරුද්දක් ඇති කරලා තියෙනවා. මොකද? එයා ආස ඕනම දෙයක් දීලා. එයා ආස දේවල් ඔබ දීලා තියෙනවා. එයා කැමති දේවල් වලට ඔබ අවස්ථා දීලා තියෙනවා. ඒවත් එක්ක එයාගේ ඔළුවේ සංකල්ප හටගෙන තියෙනවා. අම්මා මං ආසේව දෙනවා. තාත්තා මං ආසේව කරන්න දෙනවා. තාත්තා විරුද්ධ වෙන වෙලාවට අම්මා මැදිහත් වෙලා ඒක කරලා දෙනවා. අම්මා විරුද්ධ වෙලාවට තාත්තා මැදිහත් වෙලා ඒව කරලා දෙනවා. එතකොට ඇයි මගේ අම්මා දැන් මේකට විරුද්ධ? මේකට අකමැති. අන්න ඔබට තියෙන ප්‍රේමයත් එයාගේ හිතේ එයාට ද්වේෂය උපදවන්න කාරණා වෙනවා. තාම සිවුම නේද? තාම සිවුම මේ අම්මා කොටසක්ම අපි අල්ල ගන්න ඕන. මොකද මේවා තේරුම් ගන්න අපි කාම වෙනවා. දැන් අපි දැන් සාමාන්‍යයෙන් හිතන්නේ අපිට මුංගේ මේ කරදණ්ඩ උස්මහත් වුණා විතරයි අපි කරපුවා මතක නැති වෙනවා. නේද? දැන් එනවා අපි අවවාදයක් දෙනකොට මේ එකට ආගියු කරන්න. එකට එක කියන්න. නේද? දැන් ඔය හම්බ වෙච්ච එකී හින්දා නැත්තම් එකා හින්දා නේද? මේ අපිට බිඳුවක් ආදරේ නැහැ. දැන් ලොකු වෙලා. කියලා අපිට එහෙම එනවා සිතුවිලි. ඒ සිතුවිලි ටිකක් අන්තගාමී. තේරුණාද? ඒ සිතුවිලි ටිකක් අන්තගාමී. ඒ කියන්නේ ඒක එහි යාට හමු වෙන අනේකා ගැන අගයක් එන්න පුළුවන්. ඒකේ අදහස වන්නේ ඔබ ගැන අගයක් නැහැ කියන එක නෙමෙයි. හැබැයි අනේකාට යාගේ හිතේ අගයක් ලැබෙනවා පේනකොට ඔබට මුලින්ම එන්නේ දැන් මං ගැන බිඳුවකවත් තැකීමක් නැහැ කියලා. ඒක තමයි එන්නේ. ඒක අන්තගාමී අදහසක්. එතකොට ඔබගේ මැදිහත් වීම සාධාරණ වේද අසාධාරණ වේද? අසාධාරණ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඔබ ඉන්නේ සම්මාදිට්ඨියක නෙමෙයි. සම්මාදිට්ඨියක. මම මේ කියන්නේ මේ 16 උන්ට කසද කරවන්න ඕන කියලා නෙමෙයි හොලේ. නෑ. මං ඒවා කියන්නේ හරි මෝඩ වැඩ.
ලංකාවෙත් ඔය වගේ අලුතින් මේ ඒ වගේ සංවාදයක් යනවා පේනවා. ඒ වගේ දේවල් වලට උනන්දු කරවන්න ඕන කියලා මං කියන්නේ ඒවා හරි මෝඩ වැඩ. ඒවා මේ උනන්දු කරවල කරන්න ඕන දේවල් නෙමෙයි. ඒවට මේ පබ්ලිසිටි දීලා කරන්න ඕන වැඩ නෙමෙයි. කවුරු හෝ කෙනෙක් එහෙම මේ එයා යනවා නම් යම් ගමනක් ඒකෙනුත් එයා බේර ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මිසක මොකද අපි දන්නවා ඒ වගේ සම්බන්ධකම් වලට මේ අවුරුදු 15 16 17 කියන්නේ මෝරපු වයසක් නෙමෙයි. මේ ප්‍රේමය ආදරය ලිංගිකත්වය වගේ සම්බන්ධකම් වලදී එන මේ ආශාදේ විතරක් එනවා නම් ප්‍රශ්නයක් නෑ දිගටම. මේ ඒ වගේ සම්බන්ධකම් වලදී ආශාදෙත් එක්කම මහා මේ විනාශකාරී මේ බ්‍රේක්අප් වීම වලදී නේද? ඒවා වෙන්වී යාම් වලදී අහිමි වීම වලදී දරා ගන්න බැරි තුවාල හැදෙනවා. ඒවා මේ අවුරුදු 20 30 අයටවත් දරා ගන්න බෑ. ඉතින් 15 14 ඒ වගේ අය ඒ වගේ කඩාවැටීම් වලදී ඊට පස්සේ මුළු අධ්‍යාපනය මේ ළමයින් ඉවර වෙන්න පුළුවන්. ඒකයි ඒ ළමයින් ඒ වගේවට අපි පොළඹවන්න යන්න හොඳ නැත්තේ. මම දන්නේ කාට හරි එම් පොළඹවල කරගන්න ඕන නම් ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් දන්න බණෙන් කියලා දෙන්න පුළුවන්. මේක මේවට පොළඹවන්න එච්චර හොඳ නැහැ කියලා. මොකද අනිත් එක ඉතින් නේද? ඕයි ගියාට පස්සේදී වෙන්නේ ඊළඟ පැත්ත ළමා ගර්භණී නේද? වැඩි වෙන එක අනවශ්‍ය මේ දරුපත් සූදානම් වෙන එක ගැප් ගැනීම සිද්ධ වෙන එක වගේ ප්‍රශ්න එනවනේ. ඒවටත් එක එක උත්තර තියෙනවයි කියලා කියන්න පුළුවන් නේද? ඊට පස්සේ කියන්න පුළුවන් නෑ නෑ එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන් ක්‍රම එහෙම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආශාවෙදි මිනිස්සු කාමයෙන් මුසපත් වුණාට පස්සේදී යන දුරේදී නේද? වෙන දේවල් ගැන ඔක්කොම නිගමන වලට කාටවත් එන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් ළමයින්ට මඟ පෙන්වන්න ඕන මේකේ තියෙන බරපතල පැති තියෙනවා. ඒ නිසා මුළු ජීවිතේ මූලික වැඩ ටික කරගෙන ඉන්න කියලා. මොකද මම විශේෂයෙන් මේ සම්බන්ධව කන්සර්න් මොකද හේතුව අපේ අම්මලා විවාහ කරලා දීලා තියෙන්නේ බොහොම කුඩා කාලෙදී. දැන් මගේ අම්මා ගත්තොතින් කසාද බඳලා තියෙන අවුරුදු 15 වෙනි. අපේ අයියා ලොකු අයියා අපේ අම්මට ලැබිලා තියෙන්නේ අවුරුදු අම්මට 16. ඉතින් අපේ ලොකු අයියා කියන්නේ ළමයෙකුට හම්බෙච්ච ළමෙක් නේ. වාසනාවකට අපේ අම්මාත් අපේ අයියාත් ඒගොල්ලෝ මිනිස්සු විදියට බේරිලා කොහොම හරි ඇවිල්ලා තියෙනවා. ෆිසිකලි හරි ඇති සූදානම් තමයි. ඔව් වැඩි වියටපත් වෙච්ච කාන්තාවක් නම් දරුවෙක් නම් එයා දරුවෙක් මේට බර්ත් එකක් දෙන්න උපතක් දෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි යාට අම්මා කෙනෙක්ගේ භූමිකාවට අවශ්‍ය කරන දැනුම නේද? ඊට අදාළ කුසලතා ඊට අදාළ ආකල්ප විනය සැකසিলা නෑනේ. අර වාසනාවකට ඒ પરම්පරාවේ කොහොම හරි අර තව ආච්චි අම්මලා සීයලා ඉඳගෙන නේද මේ දරුවෝ හදාගන්න උදව් කරනවනේ. ඒ හින්දා ඔය බේරිලා අපි එහෙම තමයි බේරිලා තියෙන්නේ. තව වැඩි හිටියෝ ටිකක් මේ රංචුවක් විදිහට උදව් කරනවා. අද තත්ත්වය ඕක නෙමෙයිනේ. අද උදව් කරන ආච්චිලා කොහෙදනේ? එහෙම ඇත්ත වශයෙන්ම එහෙම නෑනේ දැන්. මොකද ආච්චිලා කැමතිත් නෑ ඉන්වෝල්ව් වෙන්න. කසාද බඳපු අය කැමතිත් නෑ අම්මලා තාත්තලා තමන්ගේ ෆැමිලි එකට මැදිහත් වෙනවට. ඒ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම දරුවෙකුට වෙන පැත්තක් කියන්න ඕන. මට ඔය ඒ චූටි කොටස ඔබට කියලා දෙන්න ඕනුනේ. ඒ හැම එකකම දෙපැත්තක් තියෙන බවනේ. මානව අයිතිය ඒ වගේ දේවල් ගත්තම එහෙම හරි. ඒ පැත්තක් තියෙනවා. ඔව්. එහෙම අවස්ථාව ලැබිය යුතුයයි. නමුත් තව පැති තියෙනවා. ඒ පැත්තෙත් බුද්ධිමත්ව බලන්න ඕන. අපි දේවල් කියද්දි කරද්දි. කොහොම නමුත් ඔයත් අවබෝධ කරගන්නට අවශ්‍යයි. දැන් ප්‍රේමය ද්වේෂය උපද්දවනවා නේද? ප්‍රේමය උපද්දවනවා විතරක් නෙමෙයි ප්‍රේමය ද්වේෂය උපද්දවනවා.
ඔය වගේ ප්‍රශ්නවලදී ඔබ බුද්ධිමත් වෙන්න කියලා තමයි මම කියන්නේ. මේ ළමයාට හිංසා කරලා මේක බේරන්න බෑ කිසිම දෙයක්. ළමයාත් එක්ක අනුවන විදියට වැඩ කරලා බේරන්න බෑ. එතෙන්දී ඔබ එන අර වැරදිම නිගමනය තමයි මෙයා අපිට කිසි ආදරයක් ගෞරවයක් නැතුව මේක කරා කියන එක. ඔබ එතනින් තමයි තරහ අරගෙන එළඹෙන්නේ. මගේ විශ්වාසය කැඩුවා නේද? මට බින්දුවක්වත් ආදරේ වුණා නම් මෙහෙම කරයිද? නෑ, එහෙම එකක් නෙමෙයි. ඔබට ආදරේ වගේම එයාගේ මනසේ තව කෙනෙකුට ආදරේ උපදින්න පුළුවන්. ඉඩ තියෙනවා. දැන් වැඩි හිටියෝ බවට පත් වුණාට පස්සේ ඒ සිතුවිලි තියෙනවා. දැන් විවාහ වෙලා ඉන්න කෙනෙකුගේ මනසේ වුණත් තමන්ගේ බිරිඳ හෝ සැමියා ඉඳිද්දි තව කෙනෙකුට ආදරයක් ආශාවක් උපදින්න පුළුවන්. ඒක මනසේ ඇති. දැන් එහෙමව කරන්න එපා. ඒ කියන්නේ එහෙම සිතුවිලි ඉපදුනොත් ඒ සිතුවිලි එතනින් ඉවර කරගන්න. ඒක දුරට යන්න දෙන්න එපා. මොකද මේ සම්මුති ලෝක ජීවත් වෙන්න එපා. දුරාචාරයන්ට යන්න බෑනේ. තව එක්කෙනෙක්ව විඳිතෙක් කරන්න බෑනේ. තව එක්කෙනෙක්ව පීඩාවටපත් කරන්න කාටවත් අයිතියක් නැහැ. නමුත් අපි දැනගෙන ඉන්න ඕන ඔබට ආදරේ තිබුණත් තව කෙනෙකුට ආදරේ උපදින්න පුළුවන්. ඒක තමයි මේ තණ්හාවේ ඇති. නවම් පත්තේදිනේ. මනස හැමතිස්සෙම අලුත් ඒවා තමයි හොයන්නේ. අලුත් අරමුණු. ඒ මනසේ ඇති. ඒ මනසේ ස්වභාවය, තණ්හාවේ ස්වභාවය. තණ්හාව එකම දෙයකට කැමති වෙන්නේ නැහැ. එහෙම එකම දෙයකට කුඩා කාලේ ඉඳලවත් අපි කැමති වෙලා නැහැ. පුංචි කාලේ අපිට මහා රටක් රාජ්‍යයක් වගේ දැනුණු අරමුණු අද දැනෙන්නේ නැහනේ. පුංචි කාලේ අපිට හම්බෙච්ච සෙල්ලම් බඩුවකට අපි කොච්චර කැමතිද නේ? කොච්චර කැමතිද? ඒවා රකින්නවා, නාවනවා නේද? නිදි කරනවා. පොඩි සෙල්ලම් බඩුවට ඔය එකක් හම්බුණා. ළඟ තියන් ඉන්නවා කොට්ටේ නේද ඒකත්. එහෙම තමයි. හැබැයි ඊට කාලයකට පස්සේ ඒ සිතුවිල්ල එන්නේ නැහැ ඒක ගැන. තව එකකට ඒකේනවා. ඒ තමයි මනසේ රටාව. ඒ මනසේ ස්වභාවය. ඒවා විවෘතව බලන්න පින්වතුනි ධර්මය අවබෝධ කරගත්තම මේ හැම එකකම මේක වෙන්න පුළුවන්. ඒකෙන් මගේ ළමයා මට අකෘතඥ වෙලා නෙමෙයි වෙලා තියෙන්නේ යාට දැන් වෙන තව අරමුණකට කැමැත්තක් හැදිලා. දැන් මට මේකට කේන්තිය එන්නේ ඇයි? මම මෙයාට ආදරය කරන නිසා මම දන්නවා මෙයා මේකෙන් විනාශයක් කරගන්න යන්නේ. එතකොට මට ඒකට කේන්ති යනවා. එතකොට මගේ කේන්තියේ හේතුවක් දැනගන්න ඕනවා. ඒකත් දැනගන්න ඕන. ඊළඟට ළමයා ඔබට රෙහිව ආගිව් කරන්න පටන් ගන්නවමයි. හොඳයි. ආයේ ඔබ විරුද්ධ වෙනකොට ළමයි එකට අනේ හොඳයි අම්මා විරුද්ධ වුණා හරි ෂෝක් කියාගෙන නිකන් නැහැ. ළමයි නියත වශයෙන්ම ඔබට පටහැනිව කතා කරනවද නැද්ද? කතා කරනවා. තමන් ආදරය කරන කෙනාගේ ಗುಣ කියන්න ගන්නවා. තමන් කැමති දෙෙහි හෝ කෙනාගේ අගය පෙන්වන්න දඟලනවා. ඒ ඔබට එන්න පුළුවන් අරක එකක් තමයි දැන් මට ආදරේ නැති වෙලා නෑ. එයාට ආදරේද එයා ආදරේ හිතිච්ච දේ එයාට අහිමි කරන්න යනවා කියන බය අසහනය අකමැත්ත එක තමයි එයා දැන් ප්‍රතිචාර දක්වන්නේ. ඒකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ ඔබට ආදරේ නැහැ කියලා. ඔබට තියෙන ආදරේදී එයා බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් මේවට කැමති වෙන්න ඕනේ. එහෙම ආදරණීය සම්බන්ධකමක් තමයි ඔබත් එක්ක තිබුණේ. එයා කැමති ඒ වරන් දුන්නා. එයා කැමති තැන එක්කරන් ගියා. එයා කැමති ඒව කන්න දුන්නා නේ. එයා කැමති ඒවා ඔබ අරමුණු විදියට ඔබෙන් දුන්නා. දැන් ඇයි මේකට මං කැමති වුණාම දෙන්නේ නැත්තේ? එයාගේ ද්වේෂයෙත් එයාගේ උපදින තරහෙත් පදනම ප්‍රේමයම තමයි. මේ දේවල් ඔබට කියලා දෙන්නේ දුකින් සම්පූර්ණ නිදහස් වෙන්න වගේම මේ ලෝක ප්‍රශ්නත් හරියට විසඳ ගන්න. මොකද ඔය අවුරුදු 15 16 පෙන්නට පස්සේ ළමයි එක්ක මේ අවුරුදු 10යි 15යි අතර ළමයි එක්ක කටයුතු කරන විදිහට කටයුතු කරන්න බෑ. ප්‍රඥාවන්තවම කටයුතු කරන්න ඕන. ප්‍රඥාවෙන්ම වැඩ කරන්න ඕන. යාළුවෙක් මිත්‍රයෙක් විදියටම වැඩ කරන්න ඕන.
මම යෝජනා කරනවා ද්වේෂය නම් අවුරුදු 15 පැනපු ළමයි එක්ක වැඩ කරද්දී නරකම සිතුවිල්ලක්. ද්වේෂය. වැඩ කරන්න ඕනේ ඒගොල්ලොත් එක්ක බේර ගන්න ඕන නම් කරුණාවෙනුයි මෛත්‍රියනුයි. එතකොට කරුණාව මෛත්‍රී කියන්නේ මේ කොන්දේසි විරහිත නේද? යාළුකමක්. ඒකෙදි තමයි ඒගොල්ලොන්ව මෙහෙයව ගන්න අපේ පැත්තට අපිට ඕන දෙයට යොමු කරවන්න ඒගොල්ලෝ බේර ගන්න අනතුරින් වළක්ව ගන්න තියෙන උපාය තියෙන එතන. කතා කරලා තමයි බේර ගන්න. අපි විරුද්ධව ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වන්න ගත්ත ගමන් ඊට වඩා මෝඩ තීරණ ඒගොල්ලෝ ගන්නවද නැද්ද? ගන්නවා. ගොඩාක් මෝඩ තීරණ ගන්නවා. ඒ තීරණ සමහර විට ඒගොල්ලෝගේ මුළු ජීවිතේම අඳුර වෙනවා. සමහර වෙලාවට අපිට තියෙන ප්‍රේමය නිසා හටගත්තු ද්වේෂයෙන් අපි කරන වැඩ හින්දා තමයි මේ වගේ මෝඩ තීරණ ගන්න තැනට ළමයි පෙළඹෙන්නේ. අපි කලබල වෙලා අපේ ඊගෝ එක මේ ඇවිල්ලා අපි හර්ට් වෙලා නේද? මේ බොහොම තරහ ගිහිල්ලා අපි කියන කරන හැසිරෙන විදිය අනුව ළමයි හිතනවා ලොකු දෙයක් මට නැති වෙන්න යන්නේ ඉක්මනින් මම මේක ලබා ගන්න ඕන කියලා වැරදි තීරණ ගන්නවා. එහෙනම් අනුවන වෙන්න එපා. බුදුහාඳුරෝ වදාළ මේ කරුණ හොඳට තේරුම් අරන් මේ හැම අවබෝධයක්ම ප්‍රායෝගික ජීවිතයට ගන්න යොදා ගන්න. ඔබට ඔබ වටහා ගන්න වගේම ඔබට අනිකාව තේරුම් අරගෙන වෙන විනාශයන් කරුණාවෙන් දයාවෙන් වළක්වන්න මේ අවබෝධය ඔබට උදව්වක් වෙනවා. දැන් කරුණු දෙකයි. මොකද්ද? පළවෙනි එක පේමා පේමංජායති කියන එක පැහැදිලි. ඊළඟට පේමා දෝසෝ ජායති කියන එක ඔබට පැහැදිලි. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දෝසා පේමංජායති. ඒ කිව්වේ මේ ද්වේෂය ප්‍රේමය උපද්දවනවා. තේරුණානේ නේද? ද්වේෂය ප්‍රේමය උපද්දවනවා. තේරෙන විදියට කිව්වොත් මේ දැන් ලංකාවේ මේ පොහොට්ටු UMP සජබ ඒගොල්ලෝ හරි ප්‍රේමෙන් ඉන්නවනේ නේද? තේරෙන විදිහට ගත්තොත් ඒගොල්ලෝ හරි ප්‍රේමෙන් ඉන්නේ. පෙර මීට අවුරුදු කීපයකට පෙර අපි දැක්කේ ඒගොල්ලෝ නිකන් එකිනෙකාට පටහැනි නයි සහ පොළොංගු වගේනේ. අපි කොච්චර මෝඩයෝද කියලා හිතනවා නේද? ඒගොල්ලෝ එහෙම දැක්කා අපිනේ. ඒගොල්ලෝ ප්‍රේමෙන් ඉන්නවා. ඒ ප්‍රේමේ ඉපදිලා තියෙන මොකක්ින්දද? ද්වේෂය නිසා. කවුරු ගැනද? JVP කට්ටිය ගැන ද්වේෂය නිසා. ඒ කියන්නේ ද්වේෂය තමයි මේ ප්‍රේමයේ උපද්දවලා තියෙන්නේ. මේ කිසිම පක්ෂයකට අදාළව නෙමෙයි මේක කියන්නේ මේ ධර්ම කොටසක් විදිහට විතරක් තේරුම් ගන්න. නැත්තම් කියයි මින්න අපේ ප්‍රේමයට අතුරුකම් කරන්න ඇවිල්ලා බද්ධියාඳුරෝ පේනවා නේද කොහකකම එක්ක JVP කාරින්ගෙන් කීයක් හරි අරන් ඇති. එයාගේ ගොන් කතා කියන්න එපා. එහෙම මුකුත් නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියපු දේ ඔබට තේරුම් ගන්න එක්සැම්පල් එකක්. ඉතින් මේ පේන ලෝකෙන්නේ එක්සැම්පල් එක තේරෙන්නේ නේද? ඒක හොඳට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒ ප්‍රේමයේ තියෙන ද්වේෂය. ඒක කෙලවර වෙන්නේ කොයි වෙලේ හරි දුකකින් තමයි. තේරෙනවද? ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ ද්වේෂයෙන් ඉපදිච්ච ප්‍රේමය සතුටින් ඉවර වෙනවයි කියලා එකක් නැහැ. ද්වේෂයෙන් ඉපදිච්ච ප්‍රේමය උපදින්නේ දුකකින්. ප්‍රේමයෙන් ඉපදිච්ච ද්වේෂය උපදින්නේ ඉවර වෙන්නේ දුකින්. ද්වේෂයෙන් ඉපදිච්ච ප්‍රේමය ඉවර වෙන්නේ දුකින්. අඩුම පළස් ස්වභාවවත් එන්න ඕන. එතකොට ඒ ප්‍රේමය දුකින් කෙලවර වෙනවා. මොකද බෙදෙන්න වෙනෝනේ නැත්නම් ඔක්කොටම නොමිනේෂන් දෙන්නේ කොහොමද? දැන් ඔය උසාවි බලයක්දී ප්‍රේම කරා වගේ නෙමෙයි ඡන්දිල්ලන වෙලාවට. මේ මනස අපි වටහා ගන්න ඕනේ. මේ වැත්තේ තියෙන අපේ මනස වටහා ගන්න. ලංකාව දිහා බලන් ඉන්නකොට හරි විනෝද ජනකයි නේද? සතියෙන් සතිය අලුත් විනෝදයක් එනවා අපිට. හරි සන්තෝෂෙන් මම බලන් ඉන්නේ. සතිය අදින්නේ කොහොමද කියලා. විනෝද ජනක රටක් ඇත්තටම. වෙලාවකට හිතනවා ජපානයේ අතහැරලා සම්පූර්ණ යන්න ලංකාවට. එච්චර විනෝද ජනක රටක් කොහොමද අතහැරලා ඉන්නේ කියලා.
හොඳට බුද්ධිමත් ඔබ වටහා ගන්න. ඒවා මම නම් ගන්න එක ධර්මය තුළින්. ඒ කියන්නේ වටහා ගන්න ඕන ධර්මය තුළ. එතකොට අපිට අමුතු මුකුත් නෑ කවුරුත් ගැටනේ. ඒ හැම එකක් දිහාම මධ්‍යස්ථව ඉන්න පුළුවන් අපිට. බලාගෙන. මේ හටගෙන තියෙන්නේ ද්වේෂය නිසා ප්‍රේමයක්. එහෙම අපේ ජීවිතේ පුද්ගලික ජීවිතේ වෙලා නැද්ද? වෙලා තියෙනවා. මේ අපේ මේ හතුරෙකුට නේද? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පළු යන්න අපිත් එක්ක බනිනව නම් අපිට පේන්නේ යා හොඳ මිත්‍රෙක් වගේ. නේද? අපේ හතුරෙකුට හොඳ දෙනවා නම් විවේචනයක් අපිට හිතෙනවා අන්න මිනිස්සු මොලේ තියෙනවා. හොඳයි තේරිලා. හොඳට තේරිලා. තේරෙන එක මිනිහෙක් කරේ ඉන්නවා සතුට. ඒ කොහොමද? ද්වේෂය ප්‍රේමය උපද්දවලා. නැතු එයා ගැන 아무තු ප්‍රේමයක් නෙමෙයි. ඒ ප්‍රේමය ඉපදිලා තියෙන්නේ එයාගේ ගුණයක් දැකලත් නෙමෙයි. එයාගේ වටිනකමක් දැකලත් නෙමෙයි. එයාගේ හර පද්ධතියකට ඇති වෙච්ච ප්‍රේමෙකුත් නෙමෙයි. මේ තියෙන්නේ තනිකරම අනිත් පාර්ශවයේ සම්බන්ධව මොකද්ද? ද්වේෂය. ඒ ද්වේෂය නිසා මෙයත් ඒකට ද්වේෂ කරනවා පේනකොට අපිට ඉතින් ප්‍රේමය තමයි හටගන්නේ. හරි හොඳයි වගේ හිතෙනවා. හරි හොඳයි වගේ හිතෙනවා. හරිම ආදරයක් ඇති වෙනවා. කෙලවර වෙන්නේ දුකින්. කෙලවර වෙන්නේ දුකින්. එහෙම හටගන්න ප්‍රේමෙත් කෙලවර වෙන්නේ දුකින්. මොකද ඔය අපේ තරහකාරයෙක් අපි දැන් හොඳට තරහ වෙලා එයාත් එක්ක ඉන්නේ කියලා දැනගෙන අපෙන් මොකක් හරි දෙයක් කරගන්න ඕනවට අපිත් එක්ක වෙලා බනින කට්ටිය ඉන්නව නේද? එයාලගේ ස්වභාවය තමයි එයාලගේ වැඩක් අපෙන් කෙරිච්ච නැති ගමන් එයාම අනිත් පැත්තට යනවද නැද්ද? නියත වශයෙන්ම යනවා. අන්න එතකොට ප්‍රේමය නිසා දුකට ගන්නවා. ඒ හින්දා පොඩ්ඩක් ඔබව උඩ තියා නේද? ඔබේ තරහකාරයෝ ගැන ඔබ අකමැති අය ගැන විවේචනය කරන අයට වසඟ වෙන්න එපා. ඒගොල්ලොත් ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි එයාලගේ ඔළුවේ තියෙන ප්‍රොජෙක්ට් එකක්. කවුරුත් අහිංසක නෑ. යථාර්ථය තේරුම් ගන්න. ඒ ද්වේෂය එක්ක ප්‍රේමය උපදින්න පුළුවන්. මේ කවදාවත් කැමති වෙන්න හොඳ නැති මිනිස්සුන්ට කැමැත්තවල් හට ගන්නවා අපේ හිතේ. අපි හොඳටම මේ නිකන් වෙනම අරන් බැලුවොත් අසත්පුරුෂ බව දන්න නේ. බොහොම දුර්ගුණ සහිත බව දන්න. අයගෙත් මේ වටිනකම් හිතට දැනෙන්න, අගයන් හිතට දැනෙන්න පටන් ගන්නවා. අපි ද්වේෂ කරන කෙනෙකුට එයා ද්වේෂ කරන නිසා. ඉඳ බලන්න. ප්‍රේමයක් හට ගන්නකොටම බලන්න නේද? මොකද්ද මුල? ද්වේෂයක් හට ගන්නකොටත් බලන්න මොකද්ද මුල මේ කොතන මොකද්ද සබ්කොන්ෂස් එකේ වැඩ කරන්නේ කියලා නේ. සබ්කොන්ෂස් එකේ වැඩ කරන්නේ මොකද්ද? අවිඥානේ තියෙන්නේ මොකද්ද? මේ උඩ එක වැඩක් නැහැ. උඩ එක නෙමෙයි කතාව. කතාව තියෙන්නේ යට. ඇතුලේ ඉල්ලන එකක් තියෙනවා. ඇතුලේ ඉල්ලන එකක් තියෙනවා. ඒ අනුව තමයි ඔය අපි කැමති නැති මිනිස්සුන්ට අපි කැමති වෙලා තියෙන්නේ. අපි ආස නැති අයට අපි ආස වෙලා තියෙන්නේ. ඔබේ ඥානය දිනු කරා. මොකද ඔබ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය තමයි මේ හැම දෙයක්ම මිනිස්සු කරලා තියෙනවා. හැබැයි මේ කාරණේ වටහාගෙන නැහැ එච්චරයි. මේ වෙලා තියෙන්නේ මේකයි කියලා කවදාවත් අවධානය යොමු කරලා නැහැ. යාට වැටහිලා නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් තමයි ඒ වගේ දේවල් අපිට වටහා ගන්න ලැබෙන්නේ. තථාගතයන් වහන්සේගේ දේශනාව අපිට උදව් කරනවා මේ අපි ඉන්න මායාවෙන් ගැලවෙන්න. නේද? මොකද ඔය මේ අපි ඇත්තටම කිව්වොත් තව කෙනෙක් එක්ක තියෙන තරහ එක්ක ඒ තරහ කාර්යය එක්ක තියෙන තරහක් දැකලා තව කෙනෙක්ගේ අපි හිතවත් වුණාට ඊට පස්සේදී අපිට දන්නේම නැතුව හැදෙන්න පුළුවන් සංකල්පයක් මෙයා මහා උතුම් මිනිහෙක් විදියට. තේරුණානේ? ඒ කියන්නේ මෙයා මහා උත්තම මිනිසෙක් විදියට මේ ඔළුවට යන්න පුළුවන්. දිගින් දිගටම අපි මායාවක අන්ධකාරයක යන්න පුළුවන්. ඒ අන්ධකාරයේ ඒ මායාවේ ඇතුලේ අපිට යථාර්ථය සම්පූර්ණයෙන්ම වැහිලා යනවා.
ලොකු අනර්ථ මෙලොවට පරලොවට වෙන්න පුළුවන්. සසර ගමනට වෙන්න පුළුවන්. නිරයන්ට වැටෙන වැඩ කරගන්න යන්න පුළුවන් නේ. නිරයන්ට වැටෙන වැඩ කරගන්න පුළුවන්. මොකද ඒ හටගත්තු ඒ පෙන්නන ඒ මතු පිටට දැන් වැඩිලා තියෙන ප්‍රේමය සම්පූර්ණයෙන්ම ද්වේෂයේ ප්‍රතිඵලයක්. වෛරයක ප්‍රතිඵලයක්. ඒ ප්‍රේමය නිසා දිනපතා වර්ධනය වෙමින් තියෙන්නේ මොකද්ද? වෛරයමයි, තරහමයි, ද්වේෂයමයි. ඇයි? අර අපේ අලුත් ප්‍රේමවන්තයා කියන්නෙම අපේ තරහකාරයා ගැන තව තවත් නැති වෛරෙත් උපදිනේවද නැත්ද? නැති වෛරෙත් උපදිනේවා. තියෙන වෛරේ වැඩි වෙනේවා. හරි කැමති අපි. හරි හොඳ සත්පුරුෂයෙක් වගේ පේනවා. කල්යාණ මිත්‍රයෙක් වගේ පේනවානේ. දුක නිවන්න ආපු කෙනෙක් වගේ පේනවා. ඒකයි මම ඔබට කිව්වේ ලොකු අනර්ථ වෙන්න පුළුවන්. ලොකු අනර්ථ වෙන්න පුළුවන්. එයා කවදාකවත් ඔබට උදව්වට ඉන්න කෙනෙක් නෙමෙයි. එවැනි ප්‍රේමයක් කවදාවත් ඔබට උදව්වක් වෙන එකක් නෙවෙයි. දුගතියටම අරන් ගිහලා නවතින්නේ. මෙලොවත් අපායක්ම කරලා දාන්නේ. අන්තිමට ඔබ වෛරයෙන් උමතු කරවලා ඔබ උසි ගන්නලා ඔබ යකාටම යවලා මගේ ඇරලා යන්න පුළුවන්. ඒ අතරතුරේ ඒ පුද්ගලයාත් එක්ක යාගේ ප්‍රශ්න විසඳුනොත් ඉවරයිනේ නේ. ඔබට තෙල් පොර දාන්න කවුරුත් නැති වෙනවා. මොකද ඒ දෙන්න එකතු වෙලා. ඔය ගොඩාක් රණ්ඩු තියෙනවා මතක තියාගන්න. අන්තිමට රණ්ඩු වෙච්ච උන් එකතු වෙනවා. ඒගොල්ලෝ එකතු වෙනවා. පස්සේ මේ ඌමිටි තියපු කට්ටිය තමයි ලොකුම වර්ධකාරයෝ වෙන්නේ. විශේෂයෙන්ම මේ මහත්තයා නෝනා නේද? ඒ සම්බන්ධකම් අම්මා පුතා සම්බන්ධකම් වලට ඒගොල්ලෝගේ රණ්ඩු වලදී ඔබ නිකන් එක පැත්තක් අරගෙන නටන්න යන්න එපා. කොයි වෙලේ හරි ඒගොල්ලෝ එක්කව වෙනවා. එදාට ඔබට දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ එක්කව වෙනවා. ඒකයි ඉතින් තනයි වෙලාවයි පිළිබඳ ප්‍රශ්නයක් විතරයි එක්කහුව වෙනවා. මොකද ඒගොල්ලන්ට එක්කහුව වෙන්න හේතු වෙනවා. ඔබ නිකම් පෝර දාන්න ගිහිල්ලා නාස්ති වෙන්න එපා. කාගේ හරි දෙයක් කියපු ගමන් සාධාරණව අහන් ඉඳලා මැදකට එන්න වෙනස් වෙන්න උපදේශයක් දෙන්න එච්චරයි. එච්චරයි. හොඳට අහන් ඉන්න සාධාරණ. බුද්ධිමත්ව අහන් ඉන්න. මොකද නැත්තම් ඔබ වසඟ වුණොත් නේ ඔබටත් මොකක් හරි පොඩි කෝන්තරයක් තිබිලා යත් එක්ක ඔබ ඒකට හූමිටි තියතියා ඔබ ගියොත් ඒ ඔබ ප්‍රේම කරන්න යන්නේ අනිකට අර අනිත් එක්කෙනත් එක්ක තියෙන ද්වේෂයෙන්ද නැතුව එයා හොඳ හින්දා නෙමෙයි. ද්වේෂයෙන් ප්‍රේම කරන්න යන්න එපා. දුකෙන් කෙලවර වෙන්නේ. ඔබ වෛරයක් මත ඒ වෛරයෙන් ප්‍රේම කරන්න එපා. ඔක ඩීප් ගියොත් එහෙම ඔක සයිකොලොජිකලි ගැඹුරට ගියොත් දැන් සමහර මේ කාන්තාවක් හෝ පිරිමියෙක් ඉන්න පුළුවන් අධිකව තමන්ගේ බිරිඳ හෝ සැමියා සම්බන්ධව තිබෙන ද්වේෂය තරහ ක්‍රෝධය හින්දම මේ ප්‍රේමය පෙන්නගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ සයිකොලොජි වල ඒ වගේ ගැඹුරු පැති තියෙනවා සාකච්ඡා කරලා ඒ කියන්නේ යා මේ ඉන්නවා ගොඩාක් ආදරෙන් වගේ. හැබැයි ඒ ආදරේ හින්දාම ඉන්න බවත් පෙන්නනවා. හැබැයි ඉන්නේ ආදරේ හින්දා නෙමෙයි. එයාගේ අභ්‍යන්තරී බන්ධනය තමයි ළඟ තියාගත්තොත් තමයි වැඩිපුර පරිගන්න පුළුවන්. එහෙමයි කියන්නේ. පරිගන්න එකේ රහ තියෙන හිමින් ගන්නකොට. පරිගන්න චෛතසිකේ රහ තියෙන්නේ මේ හිමින්. පොඩ්ඩ එක සැරේට මරගත්තොත් ඒක ඉවර වෙනවා. හිමින්. ඒකට ප්‍රේමයේ අයිසිං වලින් වහලම ඒක ගන්න එක ලේසි. වඩා සුරක්ෂිතයි. පේන්නේ නැහැ. ලෝකෙටත් හොඳ මිනිහා වෙනවා. තේරුම් ගන්න ඔබේ මනස එවැනි නරක තත්වයන්ට උනත් යන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. ඒ කියන්නේ තියෙන ද්වේෂය හින්දම ප්‍රේමයක් හදාගෙන ඉන්න පුළුවන්. ඇතුලේ ගැඹුරින් තියෙන්නේ ද්වේෂයක්. හැබැයි ඒකේ ඉන්න පුළුවන් ප්‍රේමයක් විදියට ආදරයක් විදියට රැඳෙන්න පුළුවන්. මොකද එතන පරිගැනීම වෛරය ඒකට ලේසි නිසා.
ලේසි නිසා. ඒක මේ අමතර කොටසක් විදියට කිව්වේ. ඒකත් මානසිකව විය හැකි දේවල්. අපි හිතන් හිටියට ඉන්නේ ආදරයටමයි කියලා නේද? ඒගොල්ලෝ කියන්නේත් එහෙමයිනේ. අනිත් අයට කියන්නේත් මම මේ ඉන්නේ මේ ඕන එකක් දරාගෙන ආදරේ හින්දා. එහෙම කියාම ඉන්න පුළුවන් වෛරෙ හින්දා. පලිගන්න ලේසි මේකෙන්. ඒකෙන්ද හොඳට බුද්ධිමත්ව වටහා ගන්න ඕන මේවා. ඒක තමයි මේ කෙලස් වල ස්වභාවය. ඒක මේ ඔබේ පුද්ගලික නරකක් විදියට ගන්න නෙමෙයි ඕන. කෙලස් වල හැටි. හැබැයි මම මෙතනදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම්කිසි කෙනෙකු ද්වේෂ සහගත බව නිසා ප්‍රේමයන් උපදින්න පුළුවන් නේ. ඒක ඔබට මේ එක්සැම්පල් කීපයකින් මම තෝරලා දුන්නා. කරුණු දැන් කීයයිද? 3යි නේ 3යි. අන්තිම කාරණය දෝසෝ ජායති. අන්න ද්වේෂයත් උපදින්න පුළුවන්. ද්වේෂය උපදින්නත් පුළුවන්. ඉඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ද්වේෂයෙන් ඉන්න අරමුණකටම තව කෙනෙක් නේද කැමති වෙනවා දැක්කොතින් අපිට එයා ගැන උපදින්නෙත් මොකද ද්වේෂයක් නේද? ඒ අපි තියන් ඉන්න ද්වේෂයෙන් හින්දා අපිට ද්වේෂයක් උපදිනවා. මොකද මේ අපි ද්වේෂ කරන දෙයට අරයා කැමති. අරයා ලැබි. අරයා පක්ෂග්‍රාහී. ඉතින් ද්වේෂය නිසා තව ද්වේෂයක් උපදිනවා. ඒකින්ද තමයි අපිට ගොඩාක් අය කැමති නැති වෙලා තියෙන්නේ. නැතු එයාගේ දුර්ගුණයක් පුද්ගලිකව අරගෙන නෙමෙයි. අපි ද්වේෂ කරන දෙයට එයා ප්‍රේම කරනවා. අපි අකමැති දේ එයා හොඳයි කියලා වර්ණනා කරනවා. ඒකින්ද අපිට එයා ගැන ද්වේෂයක් උපදිනවා. ඒක මේ තාම සාමාන්‍ය විය හැකි දේවල්. ඒ හින්දා ඔබ මේ හතරම හොඳට ග්‍රහණය කරන්න. හොඳට අවබෝධ කරගන්න. මේ හැම එකක් ඇතුළෙම තියෙන තණ්හාව. ඔය ද්වේෂය නිසා ද්වේෂය උපදිනවා කියන එක ඇතුළේ තියෙන්නේ මොකද්ද? තණ්හාව. මොකද අපේ අපේක්ෂාව ඒකට පටහැනි එකනේ. අපි කැමති අපි ද්වේෂ කරන එක්කෙනාට අනිත් එක්කෙනත් ද්වේෂ කරන්න ඕන කියලානේ. ඒකනේ කියන්නේ. දැන් අපි ටූටි කාලේ කියන්නේ නේ. ළමා කාලේ වුණත් බලන්නකෝ. අපි කාත් එක්ක හරි රණ්ඩුවක් අල්ලපු ගමන් අපි ළඟ ඉන්න යාළුවන්ට කියනවා මම අහවලා එක තරහයි. ඔයත් තරහ වෙන්න ඕන. ඔයා නිකන් හරි කතා කරොත් දෙන්නේ වෙරළු ගෙඩියක්වත් කියලා. පාන් කැල්ලක්වත් දෙන්නේ නැහැ. ආයි පොතක්වත් දෙන්නේ නැහැ. මේ මට අල්ලන්නේ නැහැ යා. ඒ නිසා ඔයත් තරහ වෙනවා. නිකන් හරි අපි දැක්කොත් එහෙම යා කතා කරනවා අපි එයාත් එක්ක තරහ වෙනවා. ඔයත් නෑ ආයි. වැඩි තියෙන්නේ පුංචි කාලේවම තමයි 60 70 විදිහට සමහරුන්ට. මොකුත් වෙනස්ලා නෑ. ඒ කියන්නේ එයා හිතනවා එයා ද්වේෂ කරන ඔක්කොමත් එක්ක අනිත් අය ද්වේෂ කරන්න ඕනේ කියලා. නේද? ඇයි මේ මාත් එක්ක තරහ කියලා ඇවිල්ලා ඇහුවොත් එහෙම කියන්නේ නෑ. ඔයා අරයා එක්ක යාළුවනේ. මට ඔයා අල්ලන්නේ නෑ. මොකද මගේ තරහකාරයට ඔයා කැමති. එතකොට ද්වේෂය නිසා ද්වේෂය ඉපදිලානේ. ඒකයි තියන අවුරුදු 35 40 පෙන්නට පස්සේ හදාගන්න බැරි නම් ඉතින් හරි කරුමයක් ඒක නේද. ළමා කාලේ ඌව හරිනේ. ළමා කාලේ නොදන්න කමට බුද්ධිමත්ව හිතන්න මතන්න තරම් පරිණතකමක් නැති නිසා එහෙම විය හැකියි. නමුත් අපි වැඩි හිටියෝ විදිහට හිතනම නම් මෙහෙම නේද? සරල උදාහරණයකින් ගමුකෝ. ධම්මාවස නායක හඳුරු පන්සලේ නායක. පන්සලේ නායක හඳුරුන්ට මෙතෙන්ට එන හැමෝම අවශ්‍යයිද නැද්ද? අවශ්‍යයි, වටිනවා නේද? හැමෝම ගැන සමසිතක් තියෙනවා. ඒ අතරතුරේ කවුරු හරි පිරිසක් ඉන්නවා නායක සායනංශට ගොඩක් මේ ස්ථානය පවත්වාගෙන යන්න උදව් කරනවා.
ඒ අතරේ ඒ අත්තන්ගේ සතුරු පාර්ශවයකුත් නායක ස්වාමීන් වහන්සේට උදව් කරනවා පේනවා. දැන් කවුරු හරි ඒ හිතනවා නම් ඔය කණ්ඩායමේ නේ හිතනවා නම් නායක හඳුරු අපේ හතුරුන්ගෙනුත් උදව් ගන්නවා. ඒගොල්ලොන්ගේ වැඩත් කරලා දෙනවා කියලා ඒක හරි අනුවන එකක්ද නැද්ද? අනුවන එකක්. මොකද නායක හඳුරුන්ට තරහ වෙන්න කාරණා නැහැ. ඔබට තරහ වෙන්න කාරණා තිබුණට නායක හඳුරුන්ට තරහ වෙන්න කාරණා නැහැ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්න නරකයි නේද? මේ අපි තරහ නිසා නායක හඳුරුත් තරහ වෙන්න ඕනේ කියලා. එහෙම හිතන්න හොඳ නෑ. එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් එහෙම මේ පන්සලේ තියෙන මේ ලස්සන නැති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම හිතන පිරිසක් ආවොත් මේ තියෙන සමගිය, මේ තියෙන දියුණුව, මේ තියෙන ප්‍රබෝධය ඉවර වෙන්න පුළුවන්. මොකද අපි මේවා කතා කරලා තේරුම් අරන් ඉන්න ඕන. මොකද අපේ හිත ඊටාම පවිතු තැන්වලට අපිව අරන් යනවා. මොකද අර අපි කරපු උදව් තියෙනකොට උදව් ගත්තු එක්කෙනාට යම් ආකාරයකට අර වගේ දෙයක් කියනකොට අර නිකන් වරදකාරී හැඟීමක් එනවනේ. ඒ කියන්නේ ගිල්ටි කරවන්න පුළුවන් නේ. එහෙම කරවලා මේ එයා මානසිකව ව්‍යාකූල කරවන්න පුළුවන්. ඒ වගේ වක් කරවන්න එපා ඔබේ හිතට එම આવොත් එහෙමනේ. මම කියන්නේ නායක සායනාන්සට විතරක් නෙමෙයි කාටවත් කරවන්න එපා. මොකද මට බෑ මාත් එක්ක ඔබ හිතවත් වුණා කියලා ඔබත් එක්ක තරහ ඔක්කොම එක්ක මට බෑ තරහ වෙන්න කියලා. ඔබ මාත් එක්ක ප්‍රියමනාප වුණා කියලා ඔබට අප්‍රිය අයත් එක්ක මටත් අප්‍රිය වෙන්න බෑ. මොකද ඔබ ප්‍රිය හෝ අප්‍රිය වෙන්නේ වෙන සන්දර්භයක් ඇතුලේ, මම ප්‍රිය හෝ අප්‍රිය වෙන්නේ තව සන්දර්භයක් ඇතුලේ. ඒක පුද්ගලිකයි. ඒක පුද්ගලිකයි. එක එක්කෙනාගේ කැමැත්ත. පොඩි ළමයි වගේ වෙන්න එපා නේද? අවුරුදු 30 40 පැනලා නම් 50ට පැනලා නම් මැචුවර්ඩ් නේ නේද? ඉතින් ඒ විදිහට හිතන්න, බුද්ධිමත් වෙන්න. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ඔබ ඒ ඥානය ලබා ගන්න. සමහර විට මේමයි මේක ගේ ඇතුළෙම වෙන්න පුළුවන් නේ. දැන් බිරිඳගේ දෙමව්පියෝ එක්ක සැමියෙක් කැමති නැති වෙන්න පුළුවන්. සැමියාගේ දෙමව්පියොන්ට බිරිඳ කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ බිරිඳවත් ඒ සැමියාවත් කල්පනා කරන්න හොඳ නැහැනේ මේ මම අකමැති නිසා මගේ සැමියාත් දැන් එයාගේ අම්මා තාත්තා අතරින්න ඕනේ කියලා. මගේ බිරිඳත් එයාගේ අම්මා තාත්තට සලකන එක නවත්තන්න ඕනේ. නේද? අම්මා තාත්තට සලකනවා කියන එක මත මේ මං එයාට අකමැති නිසා මෙයා සලකනවා නම් මං එයාටත් අකමැති කියලා හදාගත්තොත් කොච්චර අනුවනද? අපේ මිනිස්සු එවැනි ප්‍රාථමික තැන්වල ඉන්න මිනිස්සුත් ඉන්නවද නැද්ද? තවම ඉන්නවා. ඉතින් අත ඉගෙන ගත්තු මේ බණ කොටස නේද? මේ වගේ දුර්ගුණ එන වෙලාවට ඒවයින් නිදහස් වෙන්න ප්‍රයෝජනෙට ගන්න නිතර මනසිකාර කරන්න. නිතර යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්ම කොටස මෙනෙහි කරන්න. කොයි වෙලාවෙදිද? ප්‍රේමයකින් ප්‍රේමයක් උපදින වෙලාවේ. නේද? මේ ඉපදිලා තියෙන්නේ මට කැමති ඒවා මෙයා කර ඉන්න හින්දා. නේද? ඒක තමයි මේ ප්‍රේමය කියලා තේරුම් ගන්න. ප්‍රේමයකින් ප්‍රේමයක් උපදිනකොට. දෙවැනියට ප්‍රේමය නිසා ද්වේෂයක් උපදිනකොට එතකොටත් බලන්න ඕන මේ වෙලා තියෙන්නේ මම ප්‍රේම කරන කෙනාට නේද? මම ප්‍රේම කරන කෙනාට මෙයා මේ අකමැති වෙලා තියෙන මම මේ ද්වේෂ කරන කෙනාට මෙයා මේ ද්වේෂ කරනවා. ඒ නිසා දැන් මට මෙයා ගැනත් කැමැත්තක් ඇති වෙලා. එතකොට ඒ ප්‍රේමය නේද? ඉපදිලා තියෙන මොකක් හින්දාද? ද්වේෂයක් හින්දා. මේ විදියට ඔබ කරුණු හතරේම සාකච්ඡා කරපු ඒවා. හොඳට බලන්න ඕනේ එකින් එකට කා තුල වෙද්දිද? තමන් තුල වෙද්දි. ලෝකෙ විග්‍රහ කරගන්නත් ගත්තට කමක් නැහැ. මේ කරුණු හතර වටින්නේ තමන්ව විග්‍රහ කරගන්න. නේද? ලෝකෙ විග්‍රහ කරගන්නත් කමක් නැහැ. ඉඳලිట్లా මම අර ලෝක උදාහරණකින් ගත්තේ. එහෙමත් කමක් නැහැ. නමුත් ඊට වඩා හොඳයි තමන්ව විග්‍රහ කරගන්න එක. තමන්ව විග්‍රහ කරගන්නකොට
ප්‍රේමයෙන් ප්‍රේමය හට ගන්න හැටි, ප්‍රේමයෙන් ද්වේෂය හට ගන්න හැටි, ද්වේෂයෙන් ප්‍රේමය හට ගන්න හැටි, ද්වේෂයෙන් ද්වේෂය හට ගන්න හැටි. මේ හතරම අපි තුලයි වෙන්නේ. ඔබ තුලයි මේ ධර්මයේ තියෙන්නේ. හොඳේ මේ පොතේ තියෙන එකක් නෙමෙයි. මේ ඔබ තුල තියෙන සත්‍යයක්. මේක අවබෝධ කරගන්න. පළවෙනියෙන් මේ ඥාන දර්ශනය ඇති කර ගැනීම තමයි මේ ක්ලේශය දුරු කරගන්න. මේ දුර්ගුණේ, මේ අකුසලය ප්‍රහීන කරගන්න ඔබට තියෙන උපාය. ඥාන දර්ශනය ඇති කරගන්න. පසුව චින්තාමය වශයෙන් මේ නිතර මෙනෙහි කිරීමෙන් ඊළඟට මේ තත්වයන් භාවනාමය වශයෙන් වඩනකොට මේ සූත්‍රෙම තියෙනවා. ප්‍රථම ධානයට යනකොට තමයි ඔය ප්‍රේමයෙන් ප්‍රේමය හටගන්න එක දුර වෙලා යන්නේ. ප්‍රථම ධානයට යනකොට. ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන වලට යනකොට තමයි මේ සූත්‍රය පෙන්වලා දෙනවා ප්‍රේමය නිසා ද්වේෂය උපදින එක නවතින්නේ. එහෙම එක එක තලවලට යනකොට සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ. ප්‍රේමදෝෂ සූත්‍රය අරගෙන කියවන්න. සිංහලෙනුත් තියෙනවා, ඉංග්‍රීසියෙනුත් තියෙනවා. මේකේ භාග්‍යවතුන් වහන්සේ මේක දුර වෙන වැඩපිළිවෙල දේශනා කළා තියෙනවා. මම ඔබට මේ ධානා මට්ටම් ගැන විස්තර කරන්න වෙලාවක් නැහැ. හොරාවකින් මේ දේශනාව නිම කරන්න ඕනනේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අඩුම මේක දැනගෙන ඉන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක දැනගෙන හිටියම, මේක ගැන අවබෝධයක් සහිතව හිටියම සිද්ධියක් වෙනකොට බෙල් එක වදිනවා. තේරුණානේ? කියන්නේ සිද්ධියක් වෙනකොට තමන්ට තමන්ව අවබෝධ වෙනවා මගේ මේ අමුතු කැමැත්ත මගේ හතුරත් එක්ක මෙයා තරහින් ඉන්න හින්දා. මගේ මේ අමුතු අකමැත්ත එයා ගැන එකක් නෙමෙයි, මගේ හතුරට මෙයා දැන් මේ කැමති වෙලා ඉන්න හින්දා. මෙහෙම අපිට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට අපි උමුතු වෙන්නේ නැහැ. අවබෝධ වෙනකොට තියෙන වටිනම දේ තමයි ඒ හැඟීමට උමුතු වෙන්නේ. ඒ හැඟීම එක පිස්සුවක් හදාගන්නේ නැහැ. ඒ හැඟීම උපාදානය කරගන්න නැහැ. තේරුණානේ? තේරුණාම උපාදානය වෙන්න බෑ. අවබෝධ වෙනකොට ඒකේ වහලෙක් වෙන්න බෑ. එතකොට අපි අඳුරට යන්නේ නැහැ. අපි කලුවරකට යන්නේ නැහැ. අපි තේරුම් අරගන්නවා මට මේ කැමැත්ත එන්නේ මේ මොකක්වත් එයාගේ ගුණයක් හින්දා නෙමෙයි, මගේ හතුරට එයා අකමැති. ඒකින්ද තමයි මේ අපි දෙන්න දැන් සමානයි වගේ පේන්නේ. එතකොට ඒක මගේ දුර්ගුණයකම ප්‍රතිඵලයක් මිසක මගේ යහගුණයකවත් එයාගේ යහගුණයකවත් ප්‍රතිඵලයක් නෙමෙයි. මේක තමයි ඇත්ත. කෙලස් නූපන් කෙලස් උපදින එක වලකිනවද නැත්? වලකිනවා. තියෙන ක්ලේශයක් තියෙනම් මේවා අවබෝධ වෙනකොට ඉබේම ප්‍රහීණය වෙනවා. හරි. පැම්පණව අපි 7:20ට බණ පටන් ගත්තේ, දැන් 8:20යි. සූත්‍රයක් ඉගෙන ගත්තා. ප්‍රේමදෝෂ සූත්‍රය ඇසුරින්. ඉතින් අද මේ උතුම් පින්කම් සඳහා අපිට ආරාධනා කරලා අපේ පරම පූජනීය කුළුගම්මන ධම්මාවාස නායක හඳුරුවෝ නේද අරයුම් සිත කළා. අපේ අනික් කල්යාණ මිත්‍රාණන් වහන්සේලා මේ පින්කම් මාලාව සිද්ධ කරගෙන යන්න අපිට බොහෝ උපකාර කරනවා. මෙවර පින්කම අද ධර්ම දේශනාව සඳහා බොහොම සදහසිතින් යුක්තව දායක වෙච්ච පවුල් කීපයක් ඉන්නවා. ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් අද දන්සලකුත් එක්කම මේ ධර්මානුශාසනාව සංවිධානය කරගෙන තියෙනවා. බුද්ධ පුතුන් මුහුණු පොතෙනුත් විශාල පිරිසක් මේ දේශනා සවන් දෙනවා. ඊයේ දේශනාවත් විශාල පිරිසක් සවන් දීලා තියෙනවා. අද දවසේ මේ එකතු කරන දේශනාවත් ලංකාවේ දැන් උදෑසන නිසා නේද? ලෝකයේ අනිත් රටවල් වලට උදෑසන නිසා එයාත් අහනවා. 30-40,000 අහනවා එක දේශනාව. සමහර දේශනා මම දැක්ක චූටි දේශනා කොටසක් අහලා තියෙනවා 1 මිලියන් ඉක්මවලා. පොඩි කොටසක් 16000ක් ෂෙයා කරලා තිබුණා. ඒ කොටස ගැන මම අපේ සායනාන්තලත් එක්ක සාකච්ඡා කළා. මේ අර පන්සල් වල ටිකක් මේ උමුතු වෙලා දඟලන උපාසකම්මලට පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙන්න කියලා කියපු එක. ඒක ෂෙයා කරලා කියන්නකෝ. ඕවා 1 මිලියන් views. ඒ කියන්නේ මේ පන්සල් වල නාටකම් නටන උපාසකම්මල ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද ඒකේ. මම ඒකෙන් තේරුම් ගත්තේ ඒකයි මේ පන්සල් ඉපා වෙච්ච උන් ඉන්නවා කියලා නේද ඒකෙන් දා. එච්චරට ෂෙයා කරලා. ඔබ ගිහිල්ලා බලන්න බුද්ධ පුතුන් පේජ් එකට ඒක තියෙනවා. නේ. ඒක පුදුම එකක්. මං හිතුවේ නෑ මේ වාක්‍ය කියලා දෙද්දි එච්චර බරපතලයි තත්ත්වය කියලා. මේක නිකන් මේ රිසර්ච් එකක් කරා වගේ. බලන්න ඕන කමෙන්ට් ටික. මං යන්නෙත් නැත්තේ ඕකුන් ඉඳ හම්තුරට. මටත් පන්සල එපා කළේ ඔය ගෑණි තමයි.
තියෙන ඒවා විනාඩි 5ක් කියවල මං අතහැරලා දැම්මා. මං දැනගත්තා ලංකාවේ සෑහෙන්න වැඩක් වෙලා තියෙන උපාසකම්මලගෙනුත් කියලා. මේ නිසා බුද්ධිමත් වෙන්න තමන් ආපු තැන හරියට වැඩ කරලා යන්න නේද? කාටවත් මේ මග පෙන්නන්න ඕවා කරන්න යන්න එපා. ඉල්ලුවොත් උදව්වක් දීලා නිකන් ඉන්න. මිනිස්සුන්ට පන්සල් එපා කරන්නේ නැතුව නේද? ඒ නිසා බුද්ධිමත් වෙන්න මේ හැම එකකම තියෙන කාරණයක් නේ. ඉතින් අදත් මේ පේජ් එකේ අපි ලයිව් මේ දේශනාව දෙනවා. තව දේශනා මේ ආයතනේ පන්සලේ පේජ් එකෙත් යනවා. ඉතින් ඒවත් අහන්න නැවත. බොහොම හොඳ පින්කමක් කරගත්තා. කවුරුත් එක්ක ඉතින් ලොකු රිලීෆ් එකක් නේද? මේ පින්කම් මාලාවට ඇවිල්ලා බණ අහලා මානසිකව ලොකු සංසිඳුණු බවක් ඔයත් ඇති කරගන්නවා නේ. ලොකු සුවයක් ඇති කරගන්නවා. ඒ නිසා තමයි හැම දවසකම කැමැත්තෙන් බණ අහන්න එන්නේ. පොඩි දෙයක් හරි අවබෝධ කරගෙන බොහොම නිදහස්ව මෙහි ඔබ ගත කරනවා. ඒකයි වාර්ෂිකව මේ පින්කම් මාලාවට දායක වෙලා මේ පින්වතුන්ලා මේ පින්කම් සංවිධානය කරන්නේ. මෙවර අපේ රංජන් මැතිතුමා ඇතුළු ඒ දායක පින්වත් පිරිස නේ දායකත්වය අරගෙන කටයුතු කරා පවුල් කීපයකයි අපිව වැඩම කරවන්න. එකමුතුව ඉන්න එක ළඟ කටයුතු කරන පවුල් කීපයක පින්වතුන් දායක වුණා. ඒ හැමෝටම නමින් මියගිය ඥාතීන්ටත් විශේෂයෙන්ම අසංගා බෝගෙදර ගීතිකා සහ සෝමරත්න, දර්ශනී සහ චන්දන, නිලෝකා සහ ඩෙනිස්, ගුණරත්න සහ හර්ෂි, ඉන්දික කියන නැත්තන් නමින් මිය පරලොව ගියපු සියලුම ඥාතීන්ට මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් නිවනින් අපේ නෑයෝ සැනසෙත්වා කියන සිත ඇති කරගෙන සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. දෙවියෝ පින් අක්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ඒ දායකත්වයේ ගත්තු ඇත්තන් නමින් දායකත්වයේ ගත්තු ඇත්තන්ගේ මව් දෙමව්පියන්ට ලැබේවා, දුවා දරුවන්ට ලැබේවා, අත්තමස්සියා ජීවත්ව ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් ඒ දායකත්වයේ ගත්තු පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අපේ ධම්මාවාස නායක හමුදුරු ඇතුළු වැඩ සිටින මහා සංඝ රත්නයටත් මේ පින්කම් වලට උදව් උපකාර කරන පන්සලේ සියලු කල්යාණ මිතුරු මිතුරියන් සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, පළ උපද්‍රව දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉෂ්ට කර ගන්නට දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් සත්පුරුෂ ඇසුරම ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින්කමද පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු මම් පරන්ති තී. එක විටම වඳින්න රෑබෝ වෙලා නිසා වෙන වෙනම වඳින්න ටිකක් අමාරුයි. හෙටත් වැඩ දවසක්. හොඳයි. වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හොඳයි හැමෝටම තෙරුවන් සරණයි.